සුබදවසක් ඔයාලා හැමෝටම. මම අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුතෙන්ම අපොයින්ට්මන්ට් ගත්ත නර්සිං නංගිලා මල්ලිලාගේ ලොකු හීනයක් තියෙනවා. තමන් ආස කන්ට්‍රි එකකට මයිග්‍රේට් කරන්න. ඉතින් ඒ වගේම තමයි ඉන්ටියස් වලට අපොයින්ට්මන්ට් ගත්ත නංගිලා මල්ලිලාගේ ලොකු හීනයක් තියෙනවා. ගොඩක් වෙලාවට මගෙනුත් අහනවා ඉතින් කොහොමද මේ මොනවාද රික්වයර්මන්ට්ස් මොනවාද මේකේ අවශ්‍ය කොහොමද අපි මුකුත්ම මේ ගැන දන්නේ නැත්නම් එයාලට දැනුවත් වෙන්න අවශ්‍ය කාරණා කිහිපයක් මට අද සඳහන් කරන්න අවශ්‍යයි. ඉතින් මම හිතුවා ඒ නිසා මූලිකම කරුණු ටික ඔයාලට රටකට යන්න හීනයක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් ඔයා මූලිකවම දැනුවත් වෙන්න ඕන මොන වගේ කරුණු සම්බන්ධවද කියන එක පිළිබඳ වීඩියෝ එකක් කරන්න මම අද දවසේදී කතා කරන්න ඉතින් ඒ සම්බන්ධව තමයි. ඉස්සෙල්ලම ඔයා කරන්න ඕන ඔයා 3 years nursing diploma එක කරලා ඉවර නම් මේ වෙනකොට ඔයා අනිවාර්යයෙන්ම nursing council එකේ registration එක ගන්න ඕනේ. ඒක ගොඩක් කල් දාන්න එපා. ඔයා NTS එකෙන් out වුණ ගමන්ම ඔයා ගිහිල්ලා nursing council එකේ register වෙලා ඒ අවශ්‍ය certificate එක හදාගන්න. නැත්නම් appointment date එක සහ registrations date වල ඔය ගැටලු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක verify කරලා ඒක ටිකක් කරදරයි ඒව කරන එක. ඒක නිසා ඔයා NTS එකෙන් out වුණ ගමන්ම වහාම ගිහිල්ලා nursing council එකේ register වෙලා ඒ අවශ්‍ය certificate එක අරගෙන තියාගන්න. ඒ වගේම තමයි ඔයා දැන්ට staff nurse කෙනෙක් නම් කියන්නේ දැන් registered nurse කෙනෙක් නම් already ඔයා hospital කිහිපයක සර්වേ කරලා තියෙනවා නම් ඔයාගේ service certificates ඒ වැඩ කරපු hospital දෙකක තුනක වැඩ කරලා තියෙනවා නම් ඒ දෙක තුනේම service certificate ඔයා collect කරලා තියාගන්න එකත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊළඟට දැන් අලුතෙන්ම appointment ගත්ත අය ගොඩක් වෙලාවට හිතාගෙන නිකන් මට ලේසි යුනිට් එකක් හම්බ වෙනවා නම් හොඳයි ටිකක් අර එහෙම හිතන්නේ නැතුව පුළුවන් තරම් ඔයා යුනිට්ස් කීපයක වැඩ කරලා එක්ස්පීරියන්ස් අරගන්න බලන්න. ඒ වගේම තමයි ස්පෙෂලිම සයිකියාට්‍රික් යුනිට්ස් වල වැඩ කරන්න ඔයා ඉල්ලගෙන හරි කමක් නැහැ. ඒ වගේ යුනිට්ස් වල වැඩ කරන්න. මොකද සයිකියාට්‍රික් යුනිට් එකක වැඩ කරලා තියෙනවා කියන එක ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒකට ලොකු වැලියු එකක් තියෙනවා. ඇත්තටම මම අද මෙතන ඉන්නවා නම් ඒ මම සයිකියාට්‍රික් යුනිට් එකක වැඩ කරලා ගත්ත එක්ස්පීරියන්ස් නිසා තමයි මම ඇවිත් තියෙන්නේ කියලා මට කියන්න පුළුවන්. ඉතින් සයිකියාට්‍රික් නර්සින් කියන එකට ලෝකේ ලොකු වැලියු එකක් තියෙනවා. ඒ වගේම තමයි ස්පෙෂල් යුනිට්ස් වල වැඩ කරන්න, තියටර්ස් වල, ඒ වගේම තමයි පීඩියාට්‍රික් යුනිට්ස් වල, ICU වල අනිවාර්යෙන්ම ඉල්ලගෙන කැමැත්තෙන්ම ගිහිල්ලා ඒ යුනිට්ස් වල වැඩ කරන්න. අවුරුදු 2-3ක් එක යුනිට් එකක වැඩ කරලා තව ඒ වගේ ස්පෙෂල් යුනිට්ස් වලටත් මාරු වෙලා අනිවාර්යෙන් මේවා එක්ස්පීරියන්ස් හදාගන්නත් මතක තියාගන්න. ඊළඟ කාරණය තමයි ඔයා රටකට එනවා නම් ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා ගර්ල් කෙනෙක් වුණත් බොයි කෙනෙක් වුණත් ඔයාට අනිවාර්යෙන්ම ඩ්‍රයිවිං පුරුදු වෙලා ඩ්‍රයිවිං ලයිසන් එකත් අනිවාර්යෙන්ම අරගෙන තියන්න. දැන් අපි මෙහෙ එනකොට නම් ඒ කියන්නේ දැන් නිව්සීලන්ත වල වගේ නම් අනිවාර්යෙන්ම ගොඩාක් අය හැම කෙනාටම වගේ කාර් එකක් තියෙනවා. හැම කෙනෙක්ම වගේ ඩ්‍රයිවිං කරනවා. ඉතින් බස් වල ගිහිල්ලා කරනවා කියන එකට වඩා මේවා ඉතින් හැම කෙනෙක්ම වගේ ජොබ් එකට යන්න ඉතින් කාර් එකකින් තමයි ගොඩාක් ජොබ් වලින් නිව්සීලන්ත ඩ්‍රයිවිං ලයිසන් ඉල්ලනවා. ඉතින් ඒක නිසා ඔයා රටකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට ඩ්‍රයිවිං පුළුවන් වීම සහ ලයිසන් එක අරගෙන තිබීම කියන එක ඉතාමත් වැදගත්. ඊළඟ කාරණය තමයි ඔයාට IT සයිට් එකෙන් ඔයාට සම්පූර්ණයෙන්ම ඕනම දෙයක් කම්පියුටර් ආශ්‍රිතව ඒ කියන්නේ ඔයාගේ IT සයිඩ් එකෙන් ඔයාට ලොකු නොලෙජ් එකක් හොඳ නොලෙජ් එකක් සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. මොකද මේවයි ගොඩක් වෙලාවට පේපර් බේස් මුකුත්ම නැහැ. අපි ෂිෆ්ට් එකකට ගියාම පෑන අරන් යන්නම අවශ්‍ය නැති තරම් සියලුම දේවල් තියෙන කම්පියුටරයිස් කරලා. ඉතින් ඒක නිසා IT සයිඩ් එක අනිවාර්යෙන්ම ඔයාට ඒක හදාගෙන ඒකත් පුළුවන් කියන්න ඒකත් පුළුවන් වෙලා ඉන්න ඕනේ. ඊළඟ එක තමයි ඔය ඉංග්‍රීසි කන්ට්‍රි එකකට යනවා නම් ඔයාට අනිවාර්යෙන්ම OET හරි IELTS හරි ඔයා ඒ OET නම් B3යි C+ එක නර්සිං වලට නම් IELTS නම් 7.3යි රයිටිං වලට 6.5 නර්සිං වලට ඒ කියන ක්වොලිෆිකේෂන් එක ඔයාට තියෙන්න ඕනේ. ඔයා ඉංග්‍රීසි නොවන කන්ට්‍රි එකකට නම් යන්නේ අපි හිතමු ජර්මන් එහෙම නැත්නම් ඩෙන්මාර්ක් ඒ වගේ රටකට නම් යන්නේ ඒ අදාළ රටට අදාළ ලැන්ග්වේජ් එකෙන් B1 හෝ B2 කියන ලෙවල් එකෙන් ඔයාට ඒ අවශ්‍ය දැනුම තියෙන්න ඕනේ. ඉතින් ඔයා යන්න ප්ලෑන් කරන රටට අදාළව ඒ අවශ්‍ය ලැන්ග්වේජ් එක හදාarලා ඒකට අවශ්‍ය සර්ටිෆිකේට් එකත් ඔයා කලෙක්ට් කරලා තියාගන්න. ඊට අමතරව ඔයා ඉතින් පාස්පෝර්ට් එක හදලා තියාගන්නත් අමතක කරන්න එපා. ඊට අමතරව දැන් ඔයා ඩිප්ලෝමා එක විතර නම් කරලා තියෙන්නේ. ඩිප්ලෝමා එකට ඊළඟ ස්ටෙප් එක තමයි ඔයා ඩිග්‍රී එකක් කරන එක. පුළුවන් නම් හැම කෙනෙක්ම වගේ විශේෂයෙන්ම නර්සස්ලා ඩිග්‍රී එක කලෙක්ට් කර ඩිග්‍රී එකක් ගන්න. ඩිග්‍රී එකත් අරගෙන. ඒ කියන්නේ මේ දවස්වල
ලංකාවේ නර්සස්ලට ඒ තරම්ම හොඳ ඔපචුනිටිස් නැහැ. දැන් UK වල උනත් ගොඩාක්ම අමාරුයි. බැරිම තරම් යන්න. ඒ කියන්නේ එයාලගේ මේ දවස්වල ගන්නෙ නැහැ. ඉතින් නිව්සීලන්ත වල තත්ත්වය උනත් ගත්තොත් ඒක තමයි මේ දවස්වල ගන්නෙ නැහැ. ඉතින් නමුත් මේවා මේ ඩිසිෂන්ස් ඒගොල්ලෝ ඉක්මනින් වෙනස් කරනවා. ඒගොල්ලෝ රිසර්ච් කරනවා. දැන් ඇද්ද බලනවා නර්සස්ලා මදිද බලනවා. මදි නම් ආපහු ගන්නවා. එහෙම කාලෙන් කාලෙට වෙනස් වෙනවා ඒගොල්ලන්ගේ ඒ ගන්න ඩිසිෂන්ස්. ඉතින් මේ දවස්වල තත්ත්වය නර්සස්ලට යන්න පුළුවන් පහසු ක්‍රමයක් නැති වුණාට ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ තත්ත්වයන් වෙනස් වෙයි. සමහරට ඉතින් ඒක අවුරුද්දකින් වෙන්න පුළුවන්, අවුරුදු දෙකකින් වෙන්න පුළුවන්. නමුත් ඔයාලගේ ක්වොලිෆිකේෂන්ස් ටික හදාගෙන ඔයාලා මේ ටික රෙඩි කරලා තියාගත්තට පස්සේ ඉතින් ඔයාලට එතකොට මේ ටිකත් හදාගන්නත් යම්කිසි කාලයක් යනවනේ. මේ කියන ක්වොලිෆිකේෂන්ස් ටික ඔයාට සියලුම දේවල් තියෙන්න, මේ සියලුම දේවල් කරගන්න ඔයාට කාලයක් යනවා. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ රටකට යනවා නම් අනිවාර්යයෙන්ම 1 year 2 years වගේ ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම නර්සිං වල එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. at least ඉතින් ඔය කියන ක්වොලිෆිකේෂන්ස් ටික හදාගනිද්දී අපි හිතනවා රටවල් වල තත්ත්වය මීට වඩා වෙනස් වෙලා තියෙවි කියලා. අන්තිම කාරණේ තමයි ඔයා LinkedIn එකේ ගිහිල්ලා පෝර්ටල් එකක් හදලා ඒක හැමදාම වගේ නිකන් Facebook යනවා වගේ ඒක ගිහිල්ලා බලන්න මොනවද ඒවයි දාන ඩීටේල්ස් මොනවාද විස්තර මොන රටවල් වලට දැන් ගන්න මොනවාද යාලා ඉල්ලන රික්වයර්මන්ට්ස් කොහොමද කොච්චර වගේ ක්වොලිෆිකේෂන්ස් තියන අයද ඉල්ලන්නේ ඒ වගේ තොරතුරු යාලා කියනවා ඩිග්‍රී කරලා තියන අය මාස්ටර්ස් කරන්න ඒ වගේ තමන්ගේ ඩිප්ලෝමා එකකින් නවතින්න නැතුව අනිවාර්යෙන් වැඩිපුරම ක්වොලිෆිකේෂන්ස් හදාගෙන ඒ ටික රෙඩි කරලා තියාගත්තොත් ඔයා මවන්න රට යන හීනයට මං හිතන්නේ ඒක හැමෝටම වගේ ඒක හැබැයි කරගන්න පුළුවන් හීනයක් වේවි. මේ දවස්වල තත්ත්වය සතුටුදායක තත්ත්වයක් නොවුණත් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී තත්ත්වය මීට වඩා වෙනස් වෙවි කියලා. ඉතින් thank you හැමෝටම වීඩියෝ එක බලුවට. bye bye.